මොනවටද පැරස්තාවට ආවට මන් දන්නේ එකම නම තියෙන දෙන්නෙක් ඉන්න තැනකට. සමාවෙන්න බාසුන්නේ කැම ටිකක් කෑවොත් කොහමද? ගල්වඩු බාසුන්නහට টොප් අදහස. එනේ අර බාසුන්න හැදෙන්න නේද ඉන්නේ පුදුමයි ගහගන්න නැතුව ඉන්නකොට. මේ ලියුම දුන්නහම පටන් ගනි. බාසුන්න මෙන්න බාසුන්න ලියුමක්. ඔය බාස්තර මන් දන්නේ නෑ බාසුන්න කියලා තියෙන්නේ. මේ අපි දැන් පටන් ගන්න. කොයි බාස්තර? කොයි බාස්තරද ඔය ලියුම? මේක ලියලා තියෙන්නේ බාස්ත කියලා එච්චරයි මම දන්නේ. මඩු බාසුන් නැහැ. තමුසේ අරන් කියවනවා ලියුම. බාසුන් නැහැ කියවන්ත. හොඳම යාළුවා. බොහොම ස්තුතියි. අපි දෙන්නම කියවන්න. තතල් උන්නේ මීට පස්සේ අපි දෙන්නට නම් දෙකයි. ගල්වඩු බාස්, ලීවඩු බාස්. ඒ මම. චරියෝ. පුදුමයක්. නගරාධිපතිතුමා ලියුම එවලා තියෙන්නේ. අපේ වැඩ ගැන පැහැදිලි ස්තුති කරලා යා මේ ලියුම එවලා තියෙන්නේ අපිට. අන්න පේනවද අපේ අකමැතුකම යාගේ. ලියුමට ස්තුතියි. මේක නම් මහ පුදුමයක්. අන්න නගරාධිපතිතුමායි රොයි වැඩ කරන්න පෙන්නු. මං ඕක තමයි හැමතිස්සෙම කියන්නේ. අපි ගම රට හදන්න ඕන නම් එකමුතු වෙලා වැඩ කරන්න ඕනේ කවගේ. ඒත් ඉතින් මේ දෙන්න සම්ඩු වුණේ නැත්තම් අපිට වහ පාළු ගතියක් දැනෙයි.